අද අපේ Arduino lesson series එකේ 3 වෙනි දවසේ. එතකොට අද අපි කතා කරනවා කිව්ව data types ගැන. ඉතින් data types ගැන කතා කරමු. ඒ වගේම අපි serial monitor ගැනත් කතා කරන්න ඕනේ. ඔක serial monitor ගැන කතා කරොත් තමයි අපිට ලේසියෙන්ම data types ගැන කතා කරගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. හරි මම මේ විදිහට Arduino IDE එක ඕපන් කරගෙන තියෙනවා. අපි data types ගැන කතා කරන්න කලින් මුලින්ම අපි කතා කරලිමු serial monitor එක කියන්නේ මොකක්ද කියලා. එතකොට serial monitor එක පෙන්වන්නම් මම ඔයාලට. ඉස්සෙල්ලා මම board එක connect කරගන්නම් computer එකට. right මම මේ විදිහට board එක connect කරගත්තා. ඊට පස්සේ මම මෙන්න මේ හරි ඔයාලට පේනවා ඇති serial monitor කියලා පෙන්නන නිකන් අත්කාචක වගේ ලකුණක්. මේක ක්ලික් කරලා පස්සේ ඔයාලට මෙන්න මේ වගේ වින්ඩෝ එකක් ඕපන් වෙයි. මම මේක ඔයාලට පේන විදියට හදා ගන්නම් මෙන්න මෙහෙම. රයිට් මෙන්න මේ විදියට serial monitor එක ඕපන් වෙනවා. ඉතින් මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් එක එක දේවල් තියෙනවා යට. auto scroll, එතකොට show time stamp, new line, මෙතන තියෙනවා baud rate එක, ඒ වගේ දේවල් තියෙනවා. මේ මුලින්ම මම මෙහෙම කියලා ඉන්නම් serial monitor කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම serial monitor එක කියන්නේ අපිට board එකයි computer අතර connection එක තියනවා කියලා බලා ගන්න පුළුවන් විදිය. ඒ කියන්නේ board එකෙන් වෙන දේවල් monitor කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට පාවිච්චි කරන එකක් තමයි මේ serial monitor එක කියන්නේ. ඉතින් serial monitor එක ගැන කතා කරද්දී අපි ඉස්සල්ලාම serial monitor එක call කරගන්නවා void setup එක ඇතුලේ. මම ගිය පාර වීඩියෝ එකකින් කිව්වා void setup එක යටතේ ලියන ඒවා සිද්ධ වෙන්නේ එක වතාවයි කියලා. ඒ වගේම void loop එක යටතේ ලියන ඒවා දිගින් දිගටම නැවත නැවත වෙනවා කියලා. හරි මම ඉතින් void setup එකේ serial monitor එක call කරගන්නම්. මොකද මට serial monitor එක එකපාරයි call වෙන්න ඕනේ. ඒ කියන්නේ serial monitor එක එකපාරක් අඳුරගත්තට පස්සේ අපිට void loop එකෙන් serial monitor එකත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. ඒක නිසා මම එක වතාවක් serial monitor එක අඳුන්වලා දෙනවා අපේ board එකට. ඉතින් මෙන්න මේ විදිහට තමයි serial monitor එක අඳුන්වලා දෙන්නේ. මෙන්න මේ විදිහට serial.begin කියලා type කරලා මෙන්න මේ වරහන් දෙක ඇතුළට අපි යොදන්න ඕනේ මොකක් හරි baud rate එක. දැන් ඔයාලට baud rate කියන අදහසක් නැත්තම් මෙන්න මෙතන තියෙනවා පොඩි ඊතලයක්. වෙන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ විදිහට baud rate වර්ග බලා ගන්න පුළුවන්. 300න් පටන් අරගෙන මම හිතන්නේ මේක ලක්ෂ 2 හෝ ලක්ෂ 20 ඒ වෙනකම baud rate තියෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් use කරන්නේ 9600 කියන baud rate එක. ඒක තමයි සාමාන්‍යයෙන් නිකන් අපි නිකන් අර common විදියට use කරන්නේ. කියන්නේ මොක පටන් ගත්තත් 9600 වලින් පටන් ගන්නවා වගේ. එහෙම තමයි මේක පටන් ගන්න. ඉතින් මේ serial begin කියන එකේ අපි මෙතන baud rate එක call කරන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදියට මේ brackets ඇතුලේ 9600 කියලා type කරගන්නවා. අපිට board එකේ දැන් baud rate එක 9600 කියලා මේ serial begin කියන එක ඇතුලේ දීලා තියෙනවා. මෙන්න මේ හරිය තියෙනවා verify කියලා හරියක ලකුණක්. ඒක දුන්නාම code එකේ වැරදි තියෙනවද කියලා අපිට compile කරගන්න පුළුවන්. අපිට එතකොට ඒක දුන්නාම save කරගන්න කියලා. ඉතින් මේක save කරගන්න නිකන් මේ විදිහට යටින් compile in sketch කියලා වැටෙනවා. හරි ඒ කියන්නේ දැනට මේකේ ප්‍රශ්නයක් නැහැ මේ ලියුව එකේ. හරි ඊළඟට අපි බලමු මේ void loop එකේ අපි ලියමු. නැත්තම් මෙහෙම කරමු. දැන් අපිට එකපාරක් print වෙන්න ඕන කියලා හිතන්නකො මොකක් හරි දෙයක්. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු අපේ channel එකේ නම කියලා. එතකොට කොහොමද ඒක අපි print කරගන්නේ? serial print කියලා type කරලා අපි මෙතන හිතමු අපේ channel එකේ නම දෙනවා කියලා. අපි ඒක double inverted commas ඇතුලේ තමයි type කරගන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ bracket එකක් අවසාන වෙද්දී semicolon එකක් දාන්න මතක තියාගන්න. හරි ඊට පස්සේ අපි මේක upload කරලා බලමු board එකට. right ඔයාලට දැන් පේනවා මේ serial monitor එකේ Romesh කියලා type වුණා එකපාරක්. ඊට පස්සේ අපි
මේක ටයිප් කරගමු void loop එකේ. දැන් void setup එකේ ඇත්තටම දෙයක් වෙන්නේ එකපාරයි කියලා මං කිව්වනේ. අපි බලමු එහෙනම් දැන් void loop එකේ මේක ටයිප් කරාම දිගින් දිගටම රොමේෂ් කියන එක ටයිප් වෙවීම තියෙන්න ඕනේ. අපි බලමු ඒක එහෙම වෙනවද කියලා. හරි ඔයාලට පේනවා රොමේෂ් කියන එක ටයිප් වෙනවා මේ කිසිම පිළිවෙලක් නැතුව තමයි ඒක ටයිප් වෙන්නේ. ඒ කියන්නේ එක දිගටම තමයි ටයිප් වෙන්නේ. මොකද ඒක ඔයාලට මේ පේන්නේ නැත්තේ මේකේ වේගය වැඩි හින්දා. ඉතින් මේක අපිට ලයින් එකට ඒ කියන්නේ මේ පහලට ටයිප් වෙන්නත් හදා ගන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ serial.println. ඒ කියන්නේ print line කියන අදහස තමයි එකෙන් කියවෙන්නේ. අපි ඒක අප්ලෝඩ් කරලා බලමු. ඔව් දැන් ඔයාලට පේනවා පිළිවෙලකට පහලට ටයිප් එකගෙන යනවා. ඉතින් මේක void loop එකේ ලියලා තියෙන හින්දා තමයි මේ විදිහට එක දිගට ටයිප් වෙන්නේ. අපි මේක බැරි වෙලා හරි void setup එකේ ලියලා තිබුණා නම් එකපාරක් ටයිප් වෙලා මේක නවතිනවා. මම කරලා පෙන්නන්න. මම මේ ඉස්සෙල්ලාම ක්ලියර් කරගෙන output එක ක්ලියර් කරගෙන එකපාරක් අප්ලෝඩ් කරන්න. right මෙන්න රොමේෂ් කියන එක ටයිප් වෙලා නැවතුණා. මොකද මේක එකපාරයින් සිද්ධ වෙන්න ඕනේ. දැන් void setup එකේ ලියන දෙයක් එකපාරයි වෙන්නේ කියලා මම එදා කිව්වා. ඉතින් මම මේක ආයෙත් void loop එකට ගන්නම්. අපි අර එදා ඉගෙන ගත්ත delay එක පාවිච්චි කරන විදිහත් අපිට එතකොට මේකෙන් බලා ගන්න පුළුවන්. මම මේකේ තප්පරෙන් තප්පරේ ටයිප් වෙන්න කියලා දෙන්න. අපි දන්නවා දැනටමත් මිලිසෙකන්ඩ් 1000ක් තමයි තප්පරයක් වෙන්නේ. ඒකයි අපි මේ delay කියන එක යටතේ 1000ක් කියලා ටයිප් කරන්නේ. ඒක ඔයාලට ගිය වීඩියෝ එක බැලුවා නම් ඔයාලට ඒක මතක ඇති. මම මේක දැන් අප්ලෝඩ් කරන්න කලින් මේ අවුට්පුට් එක ක්ලියර් කරගෙන ඉන්නම් serial monitor එකේ. ඊට පස්සේ මම මේක අවුට්පුට් මේ අප්ලෝඩ් කරගන්නම්. right දැන් ඔයාලට පේනවා serial monitor එකේ තප්පරෙන් තප්පරයට රොමේෂ් කියන එක ලස්සනට පහළට ටයිප් වෙනවා. ඉතින් අපිට මේක මේ විදිහට තව වැඩක් කරගන්න පුළුවන්. අපි හිතමුකෝ මේකම අපි කොපි කරලා මෙතනින් පේස්ට් කරගෙන අපි මේකේ ලියාගමු channel කියලා. එතකොට දැන් මේක අපිට සිද්ධ වෙන්න ඕනේ. ඔන්න මේ ලයින් එකේ print වුණා රොමේෂ්, ඊළඟ ලයින් එකේ print වෙන්න ඕනේ channel. තප්පරෙන් තප්පරයට තමයි මේක වෙන්න ඕනේ. ඒක නිසා මම මෙතෙන්ටත් දෙන්නම් මිලි තප්පර 1000ක් යන්නේ තප්පරයක්. ඊට පස්සේ මම මේ විදිහට අප්ලෝඩ් කරගන්න. මොකද බලන්න serial monitor එක දිහා රොමේෂ් channel කියලා තප්පරෙන් තප්පරේ ටයිප් වෙනවා. පේනවද? ඉතින් මේක තමයි serial monitor එකේ කතාව. ඉතින් අපිට දැන් data types ගැන කතා කරන්න පුළුවන්. serial monitor එක ගැන අපි කතා කරපු නිසා. එහෙනම් අපි යන් ඉතින් data types ගැන කතා කරන්න. මම මේ ටික මේ විදිහට අයින් කරගන්නම්. මේ විදිහට serial monitor එක කෝල් කරගත්ත එක තිබ්බාවයි. right ඊට පස්සේ මම web browser එක open කරගෙන ඔයාලට පෙන්නන්නම් data types කියලා search කරලා Arduino data types කියලා search කරලා පෙන්නන්න. right එතකොට මේ විදිහට එනවා Arduino data types කියලා. Arduino official site එකෙන්ම දීලා තියෙනවා අපිට documentation එකක්. අපි ඒක බලමු. right එතකොට මෙන්න මේ පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ තියෙන මේ data types. දැනට අපි මේ variables තමයි කතා කරන්නේ. දැන් data type වල තියෙන variables ඒ variable ගැන තමයි අපි කතා කරන්නේ. ඉතින් මේකේ මුලින්ම බලා ගන්න පුළුවන් constants කියලා. ඒ කියන්නේ constants කියන්නේ සාමාන්‍ය නියත දේවල්නේ. ඒ කියන්නේ constant කියන එකේ සිංහල තේරුම නියතයක් කියන එකනේ. හරි අපි මේ floating point constant කියන එක ගැන පස්සේ කතා කරමු. හරි අපි මුලින්ම පටන් ගමු මෙන්න මේ high low කියන අපි දන්න constants වලින්. ඉතින් මේකේ අපිට කියලා තියෙනවා මේ high low කියන constants දෙක. ඒ කියන්නේ defining pin levels. ඒ කියන්නේ
පින්ස් වල ලෙවල්ස් ඩිෆයින් කරන්න තමයි මේ high and low කියන කොන්ස්ටන්ට්ස් දෙක පාවිච්චි කරන්නේ. එතකොට ඩිජිටල් පින් එක high කියලා දුන්නොත් ඒකෙන් අදහස් වෙන්නේ true කියන එක සහ low කියලා දුන්නොත් ඒකෙන් අදහස් වෙන්නේ false කියන එක මේකෙන් කියලා තියෙනවා. ඒ කියන්නේ true and false කියන්නේ 1 and 0 කියලා තියෙනවා. ඒ කියන්නේ අපි දන්නවා මැෂින් ලැන්ග්වේජ් එකට අඳුර ගන්න පුළුවන් එක සහ බිංදුව කියන බයිනරි එකයන් විතරයි. ඉතින් මේකේ high කියලා කියන්නේ 1 low කියලා කියන්නේ බිංදුව කියන එක තමයි මේකෙන් කියලා දෙන්නේ. ඉතින් මේකේ පහලට තවත් විස්තරයක් බලා ගන්න පුළුවන්. ඉතින් මම ඒ ගැන නම් වැඩි කියන්නේ නැහැ. අපිට බේසික් අයිඩියා එක තිබ්බනම් ඇති. මේක ඔයාලට ඉතින් ඕන කෙනෙකුට මේ සර්ච් කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා මේ වගේ මේ පොඩි ඔය මේ ඉන්පුට් ඒ වගේ දේවල් true false LED built in වගේ දේවල් තියෙනවා. ඒවා ඇත්තටම මේ හරිම සරල දේවල් තියෙන. ඒවා ඔයාලට පොඩ්ඩක් කියවලා තේරුම් ගන්නත් පුළුවන්. මම ඊට පස්සේ data types වලට එන්නම්. මොකද මේ අපේ අද ප්‍රධාන මාතෘකාව data types නේ. එතකොට data types වල මුලින්ම අපිට බලා ගන්න පුළුවන් array එකක් කියලා තියෙනවා. එතකොට මොකද්ද මේ array එකක් කියන්නේ කියන එක ඔයාලා programming මොකක් පරි programming language එකක් ඉගෙනගෙන තියෙන කෙනෙක් නම් මේ array එකක් කියන එක හොඳින්ම දැනගෙන ඉන්න ඕනේ. හරි. එතකොට දැන් අපි මම මේක කවුරුත් programming language එක ඉගෙනගෙන නැහැ කියන අදහසෙන් උගන්වන්නම්. එතකොට මේකේ array එකක් කියන එකෙන් අපිට අදහස් වෙන්නේ නිකන් අපේ හිතන්නකෝ මොන හරි data කීපයක් තියෙනවා ගබඩා කරලා මේ එක මේකක. නිකන් මම කොහොමද ඒක ඔයාලට කියන්නේ? හරි. මෙහෙම කියන මේ දීලා තියෙන sample code එක පාවිච්චි කරලාම කියන්න. දැන් මෙතන මේ int කියලා තියෙන්නේ. ඔය int කියන්නේ integer එක. integers කියන අපි ඉස්සරහට කතා කරන කියන්නේ මේකෙම තව චුට්ට වෙලාවකින් කතා කරනවා. integers වල ගබඩා කරන්න පුළුවන් ධන පූර්ණ සංඛ්‍යා විතරයි. හරිද? එතකොට මෙන්න මෙතන මේ int myints කියලා තියෙන්නේ. ඒ කියන්නේ මේ integer එකේ නම මේ තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට මොනවද අපි මේවට කියන්නේ සිංහලෙන්? කොටු අරහන් දෙකක් දැම්මොත් ඒ කියන්නේ array එකක් කියන එක. දැන් මෙහෙමයි. integer එකක් තියෙනවා myints කියලා. ඒකේ array එකක් තියෙනවා. ඒ array එකේ data 6ක් තියෙනවා. ඒක තමයි මේකෙන් අදහස් වෙන්නේ. ඒ කියන්නේ array එකේ length එක. ඒ කියන්නේ කොච්චරක් data ඒ array එක ඇතුලේ තියෙනවද කියලා තමයි මෙහෙම අපි define කරන්නේ. ඕකේ. එතකොට අපිට පුළුවන් තව විදිහකට මේ array එකක් define කරන්න. දැන් මේ බලන්න යට එකේ තියෙනවා. මෙයා මෙතනින් කියලා නැහැ කොච්චර data ප්‍රමාණයක් තියෙනවද කියලා. හැබැයි එයා ඒක data ටික මෙන්න මේ විදිහට enter කරලා තියෙනවා. right? integer එකක් තියෙනවා mypins කියලා. එයා කියලා නැහැ කොච්චර data ප්‍රමාණයක් තියෙනවද කියලා මෙන්න මේක ඇතුලේ. හැබැයි එයා කියලා තියෙනවා මොනවද මේක ඇතුලේ තියෙන data type. ඒ කියන්නේ data ටික. ඒ කියන්නේ මේක ඇතුලේ තියෙනවා 2 4 8 3 6 4 කියන data. ඉතින් මේකේ එයා length එක කියලා නැහැ. ඉතින් මේකත් තව විදියක් array එකක් call කරන්න තියෙන. එක්ක අපිට ගෙලින්ම array එක call කරන්න පුළුවන් length එක කියලා. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ විදියට length එක නොකිය data ටික කියලා array එකක් call කරන්න. එහෙම නැත්නම් ඊළඟට අපිට පුළුවන් length එකයි values ඒ කියන්නේ ටිකයි දෙකම කියන්න. දැන් බලන්න integer එකක් තියෙනවා mySenseVals කියලා. මේකේ length එක 5යි කියලා දීලා තියෙනවා. ඉතින් ඒ length එක ඇතුලේ තියෙන data ටික මෙන්න මේ විදියට ඒ data 5 දීලා තියෙනවා. ඒ කියන්නේ 2 4 ඍණ 8 3 2 කියන data ටික දීලා තියෙනවා. දැන් මේකේ තව විදියක් පුළුවන්. ඒ කියන්නේ අපිට දැන් character එකක් මොකක් හරි character එකක් කියන්නේ මොනවා හරි නිකන් අපි හිතමුකෝ අකුරු ටිකක් කියලා. එතකොට මෙතන තියෙනවා character එකක් message කියලා. ඒ array එකේ length එක 6යි. එතකොට ඒකේ 6යි උනාට මෙතන අකුරු තියෙන්නේ 5යි. hello කියලා තියෙන්නේ. එතකොට මෙයා 6ක් කියලා අදහස් කරගෙන තියෙන්නේ null character එකක් තියාගෙන ඉන්නේ. ඒ කියන්නේ අපිට මගින් කෝඩ් එකෙන් හම්බෙන මොකක් හරි අකුරක් ඒ null character එකට ගබඩා කරන්න තමයි මෙයා මේ null character එකක් ඉතුරු කරගෙන තියෙන්නේ. නැත්තම් මෙයාට මෙතන දෙන්න තිබ්බනේ length එක 5ක් කියලා. හරි. එතකොට කොහොමද අපි මේ දැන් මෙතනින් declare කරගත්ත array එක දැන් මේ array එකට අපි access කරන්න ඕනේ. කොහොමද array එකට access කරන්නේ? right. මේ තියෙන අපි හදාගත්ත array එකක් integer එකක් තියෙනවා my array කියලා.
ඒකේ ලෙන්ත් එක 10යි. ඉතින් මේ විදිහට ඒ 10 දීලා තියෙනවා මෙතනින්. මේකෙන් කියවෙන්නේ ඇත්තටම දැන් අපි හිතමුකෝ මගේ අපි මේක මෙහෙම කරමු. මම මේක ඔයාලට කරලම් පෙන්නන්නම්. රයිට් මම මේ විදිහට ඉන්ට්‍රිජර් එකක් දාගන්නවා. ඊට පස්සේ මම මේකේ ලෙන්ත් එක දෙනවා දීලා ඒ වගේ මම මේකේ ඩේටා ටිකක් දෙනවා. අපි හිතමු මේකේ තියෙන 1 2 3 4 5 කියලා 5 6 කියලා හිතමු. දැන් මේක කම්පයිල් කරලා බලමු. රයිට්. එයි මේ එරර් එකක් එන්නේ. මොකද මෙතන අපි int එකේ ඒ කියන්නේ මේ array එකේ length එක 5ක් කියලා දීලා මෙතන ටයිප් කරලා තියෙනවා සංඛ්‍යා 6ක්. ඉතින් 6ක් දෙන්න බෑ අපිට 5යි දෙන්න පුළුවන්. රයිට්. එතකොට මෙතන තව array එකක් පෙන්නනවා. මොකද්ද මේ array එක semicolon එක දාලා නැහැ. ඔන්න. එක එක errors අපිට මේ වගේ ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. රයිට්. මෙතන මොකද්ද ප්‍රශ්නේ? ඔයාලට බැලුවම බලා ගන්න පුළුවන් මොකද්ද ප්‍රශ්නේ කියලා. එක කර්ලි බ්‍රැකට් එකක් අඩුයි. ඔන්න බලමු දැන්. හරි. දැන් කිසිම error එකක් නැහැ. රයිට්. දැන් මෙන්න මේ array එකේ තියෙනවා length එක 5යි, data types 5ක් තියෙනවා. රයිට්. දැන් අපි array එක declare කරගෙන තියෙන්නේ. දැන් අපිට මෙන්න මේ code එකේ කියලා දෙන විදිහට අපි array එකක් call කරගමු. කියන array එකට access කරමු. කොහොමද array එකට access කරන්නේ? රයිට්. අපිට මෙන්න මේ විදිහට දැන් ඔන්න array එක තියෙනවා. මොකද්ද my array කියලා. length එක 5යි. මේ විදිහට data 5ක් තියෙනවා. අපි serial monitor එක කලින් call කරගත්තා. ඊට පස්සේ අපිට තියෙනවා අපි මම දැන් අලුතෙන් ලියාගත්තා serial print line එකක්. ඒකේ අපි ලියලා තියෙනවා my array එකේ 1 කියලා. මොකද්ද මේ 1 කියලා තියෙන්නේ? අපි බලමු serial monitor එක open කරගෙන අප්ලෝඩ් කරලා. රයිට්. ඔන්න දැන් පොඩි ප්‍රශ්නයක් එනවා ඔයාලට. දැන් අපි මේ array එකට access කරලානේ තියෙන්නේ. එතකොට ඇයි අපි මෙතන 1 කියලා දෙද්දි මෙන්න මේ පළවෙනි data එක type නොවුනේ? ඒකට හේතුව තමයි array එක පටන් ගන්නේ. දැන් array එකේ length එක 5ක් වුණාට ඒ 5 කියන එක අපි දැන් length එක 5යිනේ. එතකොට array එක call කරන්නේ අපි 0 1 2 3 4. 0 1 2 3 4 කියන්නේ එතන length එක 5යිනේ. දැන් 1 කියලා දුන්නාම අපිට type වෙන්නේ දෙවෙනි එක. ඇයි ඒ? මොකද 0 තමයි ඇත්තටම 1 කියන්නේ. ඔන්න බලන්න. මෙන්න 0 වෙනි ස්ථානේ තියෙන්නේ 1. තේරුණාද? ඒ කියන්නේ මෙන්න මේක 0 වෙනි ස්ථානයේ තියෙන්නේ. මේක තියෙන්නේ පළවෙනි ස්ථානේ, මේක දෙවෙනි ස්ථානේ, මේක තුන්වෙනි ස්ථානේ, මේක හතරවෙනි ස්ථානේ. 0 ඉඳන් තමයි අපි array එකට access කරන්නේ. තේරුණාද? එතකොට ඕක තමයි array එකේ කතාව. ඊට පස්සේ අපි බලමු මේ integer එකක් දෙයින්ම කතා කරමු. අපි මම මෙතන integer එක පෙන්නන්නම්කෝ. මේ තියෙන integer එක. integer එකක් කියන්නේ primary data type of number storage. මම මුලින්ම ඔයාලට කිව්වේ මේ පූර්ණ සංඛ්‍යා විතරක් තියාගන්න පුළුවන් කියලා. ඒක sorry මට ඇත්තටම වැරදුනා. පූර්ණ සංඛ්‍යා විතරක් නෙමෙයි මේකේ තියාගන්න පුළුවන්. පූර්ණ සංඛ්‍යා තියාගන්න පුළුවන් එකක් වෙනම තියෙනවා. මේකේ පුළුවන් ඇත්තටම මෙන්න මේ තියෙන ඍණ 32768 ඉඳලා ධන 32768 වෙනකන් මේකේ ගබඩා කරගන්න පුළුවන්. right? එතකොට අපි integer එකක් ගැන මේකෙන්ම කතා කරමු. මේ අපේ ID එක ඇතුළෙන්ම. හරි. දැන් මම මේක අයින් කරගන්නම් දැනට. මේ අපි දැන් array ගැන කතා කරන්නේ. right මම integer එකක් හදාගන්නම්. මොකද්ද අපි දෙන්නම
අපි දෙමු රොමේස් කියලා දෙමු. රොමේස් කියලා දීලා මේ ඉන්ට්‍රිජර් එකට අපි දෙමු අගයක්. මොකක්ද ඉන්ට්‍රිජර් එකට දෙන අගේ? ඍණ 3 කියලා දෙමු. රයිට්, කම්පයිල් කරගෙන බලමු. ප්‍රශ්නයක් නැහැ. රයිට්, දැන් මෙන්න ඉන්ට්‍රිජර් එකක් අපි ක්‍රියේට් කරගත්තා රොමේස් කියලා. ඒකට අපි වැලියු එකක් ඇසයින් කරා ඍණ 3. ඕකේ. දැන් අපිට print කරගන්න ඕනේ මෙතන රොමේස් කියන එක. රොමේස් කියන ඉන්ට්‍රිජර් එක print කරගෙන බලමු. මොකද්ද print වෙන්නේ කියලා. රයිට්, ඍණ 3 කියන එක print වෙනවා. ඔන්න ඕක තමයි සරලවම ප්‍රෝග්‍රෑමින් එකේ ඉන්ට්‍රිජර් එකක් කියන්නේ. මේක ඇත්තටම හුඟක්ම සිම්පල් දෙයක් නේ. හරි. එතකොට තව විදියක් තියෙනවා මේ ඉන්ට්‍රිජර් එක කෝල් කරගන්න පුළුවන්. දැන් බලන්න. මෙන්න මේ විදිහට ඉන්ට්‍රිජර් එකක් කෝල් කරගන්නත් පුළුවන්. يعني මුලින්ම ඉන්ට්‍රිජර් එක අපි හඳුන්වලා දෙනවා රොමේස් කියලා ඉන්ට්‍රිජර් එකක් තියෙනවා මේ කෝඩ් එකේ කියලා. ඊට පස්සේ අපි මෙතනින් ඒ රොමේස් කියන එකට වැලියු එකක් ඇසයින් කරගන්නවා. අපි හිතමු වැලියු එක 5 කියලා. 4 කියලා හිතමු. ඊට පස්සේ මෙතනින් කියනවා රොමේස් සායත් print කරන්න කියලා. බලමු මේකත් වැරදි වෙන්න බෑ. රයිට්, දැන් 4 කියන එක print වෙනවා. ඉතින් මේක තමයි ඉන්ට්‍රිජර් එකක් කෝල් කරගන්න පුළුවන් ආකාර දෙක. හැබැයි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේකේ global variables සහ local variables කියලා තියෙනවා කොටස් දෙක. එතකොට global variable එකක් කියන්නේ මෙන්න මේ function දෙකෙන් පිට type වෙන එක. right? එතකොට local variable එකක් කියන්නේ මෙන්න මේ function එකක් ඇතුලේ type වෙන variable එක. මේ දෙකෙන් කෝකේ හරි. එතකොට අපිට global variable එකක් හදාගත්තාම පුළුවන් මේ ඕනේ ෆන්ක්ෂන් එකක් ඇතුලේ ඒ වේරියබල් එකට කෝල් කරන්න. හැබැයි මම මේක void setup එක ඇතුලේ local variable එකක් කරා කියලා හිතන්න. කරලා කම්පයිල් කරන්න. ප්‍රශ්නයක් එනවා. පේනවද? ඒ කියන්නේ මේ void loop එක කියන එකට දැන් global variable එකක් නැහැනේ අපේ තියෙන void setup එක ඇතුලේ local variable එකක් හදාගෙන තියෙනවා රොමේස් කියලා ඉන්ට්‍රිජර් එක. ඒක අයිති වෙන්නේ void setup කියන කොටසට විතරයි. ඒක void loop එකේ පාවිච්චි කරන්න බෑ. ඉතින් global variable එකක් හදාගත්තාම තියෙන වාසිය තමයි මෙන්න මේ විදිහට ඕනෙම කියන්නේ void setup එකේ හෝ void loop එකේ හෝ ඕනෙම කොටසක අපිට මේ global variable එක call කරගන්න පුළුවන්. ඉතින් මේක තමයි ඉන්ට්‍රිජර් ගැන කතාව. ඊට පස්සේ අපි බලමු තව මොකක් හරි මේ data type එකක්. අපි බලමු ඊළඟට මේ bool කියලා තියෙන එක. හරි. එතකොට මේ bool කියලා කියන එක description එකේ තියෙනවා. මේක boolean කියලා තමයි අත්‍තරම කියන්නේ. හැබැයි තව boolean කියලා එකක් යටින් තියෙනවා. ඒක නිසා මම මේකට bool කියලාම කියන්න. එතකොට මේකේ අපි දැන් මේ විදිහට අපි boolean value එකක් දාගෙන, කියන්නේ bool value එකක් දාගෙන ඒක අපි variable කියලා නමක් දීලා මොකක් හරි වැලියු එකක් ඇසයින් කරනවා. සරලවම ඉන්ට්‍රිජර් එකක් වගේම තමයි. හැබැයි මේ bool කියන එකේ තියෙන්න පුළුවන් වැලියු දෙකයි. අපිට ඕන එකක් දෙන්න බෑ. ඒ වැලියු දෙක තමයි එක්ක true එක්ක false. තේරුණාද? දැන් මෙතන example code එකක් දීලා තියෙනවා. මෙතන int led pin සමානයි 5 කියලා තියෙනවා. ඒ කියන්නේ ඉන්ට්‍රිජර් එකක් ක්‍රියේට් කරගෙන තියෙනවා LED pin කියලා. ඒක ටගයක් ඇසයින් කරගෙන තියෙනවා 5 කියලා. ඊට පස්සේ ආයෙ ඉන්ට්‍රිජර් එකක් ක්‍රියේට් කරගෙන තියෙනවා switch pin කියලා. ඒක ටගයක් ඇසයින් කරගෙන තියෙනවා 13 කියලා. මේ දෙකම global variable. මොකද void setup එකටත් void loop එකටත් පිටතින් තමයි මේක call කරගෙන මේ declare කරගෙන තියෙන්නේ. එතකොට ඊළඟට bool කියලා variable එක දාගෙන තියෙනවා. ඒක bool කියලා variable එක දාගෙන තියෙනවා. ඒ variable එකේ නම තමයි running. bool කියලා variable running කියලා boolean variable එකක් තියෙනවා කියන එක තමයි මේකෙන් අදහස. එතකොට ඒක මුලින්ම false. okay. එතකොට මේ false සහ true කියන එකේ තේරුම තමයි true කියන්නේ බිඳුව වෙන්නේ නැහැ කියන එක. කියන්නේ දැන් true කියන්නේ බිඳුව නෙමෙයි. මේ කියන්නේ බිඳුව කියන අගේ නෙමෙයි වෙනත් මොකක් හරි අගයක්. හරිද?
හැබැයි false කියන්නේ වෙනත් මොකක් කරේ කියන්නේ මේ අනිවාර්යෙන් බිඳුවමයි. කියන එක තමයි false කියන එකේ තේරුම. ඉතින් මෙතන මේ running කියන bool එකට false කියලා දීගෙන තියෙන. ඒ කියන්නේ දැන් මේ running කියන variable එකේ අගය බිඳුවයි. හරිද? void setup එකේ pin mode LED pin output කියලා දෙනවා. දැන් LED pin එක අපි දන්නවනේ 5 කියලා. ඒ කියන්නේ 5 වෙනි pin එක output එක. හරිම සරලයි. ඊට පස්සේ ආයෙ pin mode එකක් declare කරගෙන දෙනවා switch pin input. switch pin එකට integer එක දීලා තියෙන 13. ඒ කියන්නේ හරි සරලයි. 13 වෙනි pin එක input එක. එතකොට මුලින්ම void setup එකේ දීලා තියෙනවා digital write එක ලියලා switch pin එක high කරන්න කියලා. හරිද? ඒ කියන්නේ මේක එකපාරයිනේ වෙන්න ඕනේ. දැන් ඔන්න program එක upload කරපු ගමන් switch pin එක high වෙනවා. high වෙලා තමයි එයා පටන් ගන්න ඊළඟට void loop එක කරන්න. තේරුණාද? හරි ඊට පස්සේ void loop එකකට දාගෙන තියෙනවා if එකක්. if කියන එක නම් මේ ඇත්තටම structure එකක්. මේවා ගැන අපි ඉස්සරහට කතා කරමු. මේවා මේ ඊළඟ වීඩියෝ එකකින් වගේ අපිට කතා කරගන්න පුළුවන් වෙයි. හරි ඊළඟට මේ if කියන එකට දීලා තියෙනවා digital read. මොකද්ද මේ digital read කියන්නේ? හොඳයි මේකත් අහුවෙච්ච එක මෙතනින්ම digital read කියන්නේ දැන් ඉස්සෙල්ලා අපි digital write එකක් දුන්නේ. digital write එකෙන් අපි කරන්නේ අපිට ඕන දෙයක් ඒ pin එක කරා යවා ගන්නවා. තේරුණාද? එතකොට digital read එකෙන් මොකද කරන්නේ? ඒ pin එක කරා එන දෙයක් කියව ගන්නවා. සරලවම input එකක් කියව ගන්නවා වගේ දෙයක්. හරිද? ඔන්න දැන් මේකේ if එක දීලා තියෙනවා digital read එකක් switch pin එක read කරන්න කියලා දීලා තියෙනවා. switch pin එක කියන්නේ 13 වෙනි pin එකනේ. අපි ඒක දැන් මෙතනින් දන්නවා. switch pin එක read කරගන්න කියලා තියෙනවා. ඉතින් මේ switch pin එක read කරගෙන ඒ කියන value එක lowද කියලා බලන්න කියනවා. ඒ කියන්නේ ඒකේ value එකක් එන්නේ නැද්ද කියලා බලන්න කියනවා. සමානයි කියන්නේ low කියන එකට සමානද කියලා බලන්න කියනවා. right? එතකොට සමාන නම් මේක වෙනවා. මොකද වෙන්නේ? සමාන නම් මිලිතප්පර 100ක් ඉඳලා running. මොකද්ද මේ running කියන්නේ? මෙන්න මේ bool එක. දැනට මේක false. okay? running කියන එක සමානයි මෙන්න මේ විස්මයාදී ලකුණත් එක්ක running කියන එක type කරාම වෙන්නේ මේ bool value එක සම්පූර්ණයෙන්ම කන පිට ගන්නවා. දැන් මේ false කියලානේ තියෙන්නේ. දැන් running කියන එකේ අගය false නම් විස්මයාදී ලකුණත් එක්ක running ගහවම ඒක true වෙනවා. සම්පූර්ණයෙන්ම විරුද්ධ පැත්ත කරන්න පුළුවන් මේ විස්මයාදී ලකුණට. මේ bool කියන integer මේ මොකද මේ variable එක ඇතුළත. එතකොට දැන් මෙතන මේ digital reading switch pin එක කියවගෙන ඒක low නම් මිලිතප්පර 100ක් ඉඳලා running කියන false වෙලා තියෙන මේක true කරන්න කියනවා මෙතනින්. ඊට පස්සේ digital write එකක් දීලා තියෙනවා LED pin එක running. මොකද ආයේ running කියලා තියෙන්නේ. දැන් මෙතන මේ running කියලා තියෙනවානේ. දැන් මේ උඩින් තියෙන running එක false නේ. හරිද? එතකොට මේ running කියන එකට අපි මෙතනින් true කියලා ආදේශ කරගන්නවානේ. කොහොමද true කියලා ආදේශ කරගන්නේ? දැන් switch pin එකේ current එකක් කියන්නේ නැත්තම් අපි කියවන්නේ false වෙලා තියෙන එක true කරන්න කියලා. එතකොට දැන් මේකේ අගය වෙලා තියෙන්නේ true. තේරුණාද? පොඩ්ඩක් track පයින්නවා මේක. පොඩ්ඩක් ඔන්න හොඳට ආයෙ පාරක් බලමු. මේ running කියලා තියෙන එකට සම්පූර්ණයෙන්ම මේක සමානයි කියලා තියෙනවා දැන් කන පිටට. මොකද මේ switch pin එක low නේ. switch pin එක low නිසා running කියන එක සම්පූර්ණයෙන්ම running එකේ ප්‍රතිවිරුද්ධ පැත්ත වෙන්න කියලා තියෙනවා. ඒ කියන්නේ running කියන එකේ කලින් තිබ්බේ false නම් දැන් running කියන එක true වෙන්න කියලා තියෙනවා. දැන් ඔන්න මෙතෙන්ට එද්දින් running එකට false නෙමෙයි මොකද්ද running එක true right? එතකොට digital write එකේ LED pin එක running විදියට දෙන්න කියනවා. දැන් running කියන්නේ true නේ. true කියන එකේ value එක මොකද්ද අපි කලින් කතා කරේ? true කියන එකේ value එක 1. එතකොට high කියන එකේ value එක මොකද්ද? high කියන එකේ value එකත් 1. එතකොට මේක high කියන එක දුන්නත් එකයි running කියන එක දුන්නත් එකයි. දෙකෙන්ම වෙන්නේ LED එක පත් වෙන එක. හැබැයි මෙතන running කියලා දෙන්න විශේෂ හේතුවක් තියෙනවා. මොකද මේක තමයි switch එක code එක. එතකොට මේ විදිහට තමයි switch එකේ code එක තියෙන්නේ. අපි මුලින් ඉඳන් පොඩ්ඩක් බලමු. ඔන්න integer එකක් තියෙනවා LED pin කියලා. ඒකට value එකක් assign කරන් තියෙනවා 5 කියලා. right?
ඊට පස්සේ ඔන්න ඉන්ට්‍රිජ් එකක් තියෙනවා ස්විච් පින් කියලා. ඒකට වැලියු එකක් ඇසයින් කරන් තියෙනවා 13 කියලා. ඊට පස්සේ බූලියන් එකක් තියෙනවා රනින් කියලා. ඒකට වැලියු එකක් ඇසයින් කරන් තියෙනවා false කියලා. මේ ඔක්කොම global variables. ඊට පස්සේ ඔන්න void setup එක යටතේ කියලා තියෙනවා pin mode එක LED pin එක කියන්නේ මොකද්ද දැන්? පහ කියන වැලියු එක. මොකද පහ කියන එක LED pin එකට ඇසයින් කරලා තියෙන. ආයෙත් මෙතන පහ කියලා කියන්න ඕනේ නැහැ. LED pin එක කිව්වම කෝඩ් එක දන්නවා මේ කියන්නේ පහ කියලා. පස්වෙනි pin එක output කරන්න. එහෙම තමයි LED pin එක output. right? ඊළඟ pin එක කියලා තියෙනවා switch pin එක input. 13 වෙනි pin එක input. digital write එකක් ලියලා තියෙනවා switch pin එක high කරන්න. කෝඩ් එක පටන් ගද්දින්ම 13 වෙනි pin එක high වෙලා තියෙන්න ඕනේ. ඊට පස්සේ void loop එකට ආවම ආයෙත් තියෙනවා if එක දාලා තියෙනවා. if එක ගැන මම ඊළඟ වීඩියෝ එකේ කතා කරන්නම් කිව්වා. digital read එකක් තියෙනවා switch pin එක. කියන්නේ switch pin එකෙන් එන data එක read කරගන්න. switch pin එක කියන්නේ මොන pin එකද? 13 වෙනි pin එක. 13 වෙනි pin එකෙන් input එන මොකක් හරි data එකක් digital read එක read කරගන්නවා. ඉතින් ඒක සමානද කියලා බලනවා low ද? ඒ කියන්නේ එන signal එක low value එකක්ද කියලා බලනවා. හරි සරලයි මේක. බලලා ඒක low නම් තමයි මේ ටික වෙන්නේ. low නොවුනොත් වෙන එක මෙතන ලියන්න පුළුවන් else කියලා දාලා. ඒක ඉතින් ලියන්න අවශ්‍ය නැහැ. එයාට දැන් මේ ඒකම කරගන්න ඕනේ නැහනේ. එයාට කරගන්න ඕනේ මේක low වුණොත් වෙන දේ නේ. ඒකයි මේ විදිහට කෝඩ් එක ලියලා තියෙන්නේ. low වුණොත් මෙන්න මේ ටික වෙන්න. මොකද්ද වෙන්නේ ඉස්සෙල්ලාම? delay එක يعني මිලි තප්පර 100ක් ඉන්න. ඉඳලා අපේ බූලියන් එක තියෙනවා running එක true කරන්න. විස්මයාදී ලකුණෙන් කියන්නේ මේ මෙතන තියෙන running එක සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට running. කියන්නේ false නම් true නම් false. ඊට පස්සේ දැන් running කියන එකේ මෙතනින් පස්සේ තියෙන්නේ මොකද්ද? true. ඇයි? running කියන එක මේ අනිත් පැත්තට රෙව්වා. false එක true කරගත්තා. දැන් running එකට assign වෙලා තියෙන්නේ true. ඊට පස්සේ digital write එකට ලියලා තියෙනවා LED pin එක running. ඒ කියන්නේ running කියන එක දැන් true නේ. true කියන එක යගියත් එකයි. high කියන එක යගියත් එකයි. ඉතින් LED pin එක high කරනවා වගේ අදහසක් තමයි LED pin එක running කියන්නේ. එයි running කියන එකේ අගේ දැන් එකයි. මොකද ඒක true නිසා high කියන එක යගියත් එකයි. ඉතින් දැන් switch එක බුවට පස්සේ light එකවත් වෙන්න ඕන. හරි සරලයි. ඉතින් අපි අද කතා කරේ එතකොට මුලින්ම කතා කරා serial monitor එක කතා කරා. ඊළඟට high low ගැන පොඩ්ඩක් කතා කරා. ඊට පස්සේ array එකක් ගැන කතා කරා. integer එකක් ගැන කතා කරා. දැන් අවසානටම bool එකක් ගැන කතා කරා. ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු තව data types ටිකක් බලමු. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. මතකද channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ බලන්න කැමති යාළුවන්ට මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. හැමෝටම ජය වේවා. Yeah.